නීතිඥ සංගමය ඊයේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් දාගෙන තිබ්බා. ජනාධිපති සාකච්ඡාවක් දීලා තිබ්බා උන්ගේ රික්වෙස්ට් එකට. ඊයේ දවල් එකට තමයි මේ සාකච්ඡාව තිබ්බේ. මේ අප්පු ටික එන්න කලින් උදේ මාධ්‍ය නිවේදනයක් ගහලා තමයි ජනාධිපතිතුමා හම්බෙන්නේ ඉන්නේ. අඩුම ගානේ අවම සදාචාරයක් තියෙන්න ඕනි. ජනාධිපතිතුමා රටේ ජනාධිපතිතුමා වෙලාවක් ලබා දුන්නම මීටින් එකක් ලබා දුන්නම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඒ සාකච්ඡාවට ඇවිල්ලා ඒ සාකච්ඡාව අහවර වෙලා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න නෑ. ඊට කලින්ම තමන්ගේ අදහස නැවත වරක් ඊයේ උදේ ප්‍රකාශ කළා අවසන්. මං කියන්නේ එහෙමනම් සාකච්ඡාවට එන්න අවශ්‍ය නෑනේ. ඉතින් අර වෙන රනිල් වික්‍රමසිංහ වගේ හිටියා නම් ඒ වගේ උඩගු මිනිහෙක් හිටියා නම් ඔය ඊයේ තිබ්බ සාකච්ඡාව කැන්සල් වෙනවා. ওই විදිහට හැසිරුණා නම්. නමුත් ජනාධිපතිතුමාගේ තියෙන නිහතමානීකමට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ තියෙන නිහතමානීකමට සාකච්ඡාව තිබ්බා. සාකච්ඡාවෙන් පස්සේ අපි දැක්කා මේ අර ඕනි යකෙක් ඇවිල්ලා මේ ඉස්සර තිබ්බනේ බුදුහාමුදුරු බණ ඇහුවට පස්සේ ආලෝක යකා පවා দমনය වුණානේ. ඒ වගේ තමයි ජනාධිපතිතුමා ගාවටත් ඇවිල්ලා සාකච්ඡාව කරන්න පස්සේ එළියට ඇවිල්ලා දීපු වොයිස් කට් වලින් අපි දැක්කේ සෑහෙන දුරට দমনය වෙලා තිබ්බා. ඒ නිසා ජනතාව වෙනුවෙන් ගන්න තීරණ රිවර්ස් කරන්න ලෑස්ති නෑ මේ ජනතා ආණ්ඩුව. හරි. තමන්ට පාඩු වුණත් තමන්ට පුද්ගලිකව අවාසි වුණත් ජනතාව වෙනුවෙන් ගත යුතු තීරණ නිසි වෙලාවට ගන්නවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් මෙන්න මෙහෙම කියලා තිබ්බා. ඒ සාකච්ඡාවේ බලන්නකෝ වෙන්න මේක. පළමු කොටම ඇත්තටම මම ඉගෙන ඔබතුමාලා මම හිතන අද උදේ නිවේදනයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒතර අපි අද හවස එකට සාකච්ඡාවක් යොදවගෙන තිබියදී ඒ නිවේදනයේදී ඔබතුමාලාගේ ස්ථාවරත්වය ප්‍රකාශ කරලා තිබුණා. එනිසා ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතෙන්ට පැමිණෙන්නේ මම සැලකිලි ප්‍රමාණකින් පැමිණෙන උත්සාහ කරේ විවෘත මනසකින්. විවෘත මනසකින් තමයි මගේ පැමිණීමේ අභිප්‍රාය බවට පත් වුණේ. මම හිතනවා කෙසේ වුවත් අපේ රටේ සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමාලට අයිති පූර්ව අයිති තියෙනකම මම ඉදිරිපත් කරන්නේ. ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මුද හරිය කියන පාස්කු පරීක්ෂණය. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. හැම මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරා ගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හැමුවේ මගේ තනතුරු හිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒකට මම සූදානම්.